අඩේ අද අරකි තනියමනේ ගෙදර ඉන්නේ. කාමරේ පැත්තට ගියා නම් කොහෙද යකෝ ඉන්නේ? මොතරම් පරක් වෙලා තියෙන්නේ? මට පොඩි වෙලාදියම සටස් කරලා ඔළුව පිරගත්ත මම ආවා. යකෝ උඹ තවත් ගෙදරද? ඔව් බං පොඩ්ඩක් පරක් වුණා. හරි ඉක්මනට වරෙන්. ඕකේ අපි තිබ්බා. ඉක්මනට වරෙන්. හෙලෝ. මේක තියලත් ඉවරනේ. බලාගමු මනික. අයියා මම ඔබ ගැන බලාගෙන නැස්තේ ඉදිරි මිනියට බහින්ද. හලෝ රජයා මං ජොනියා ජකායට අපිට පොඩි කරදරයක් වුණානේ බා. මට වෙච්ච දේ හරියට කියපන්. මේකයි උනේ බං අපි අර ඩීල් එක ඉවර කරගන්න යන එළියට බැස්සා විතරයි. හරිද? එතනට සෙට් එකක් ඇවිල්ලා ගේම් ඉල්ලුවා. ඊට පස්සේ අපේ ජකායියත් ගේම් ඉල්ලුවා. එතන ලොකු ගේමක් ගියා බං වෙඩි හිටන් තියාගත්තා. උඹලා මෙච්චර දෙයක් කරනකම් කොහෙද ඉන්නේ? අපිට එතන මුකුත් කරන්න බෑ බං. එතන සෙට් එකත් වැඩි. අනික අපිටත් හොඳටම නෙලා ඉන්නේ උන්. මොකක්? ඔව් බං. අනික පොඩි අවුලක් තියෙනවා බං. ඒ කේස් එකෙන් පස්සේ ජගායියයි තරියයි හොයාගන්නවත් නෑ බං. ඒකත් එහෙමද? ඊටපස්සේ මම උදන්ට එනවා. කොන්දත් මොකද වුණා අප්පා? මේක තමයි නංගිට කියනවාද? කියලා දාමු. මේ ඉන්නේ මේකේ. නංගි. ඇයි දන්නේ සිවලේ මට කතා කරන්නේ? නංගි පරිසරයක් අමලයි වෙන්නේ. මොකක්ද නංගි?
මොනවද බොමුණන්නේ ආ? දැන් ඵලයන් ඉතින්. දැන් යකෝ මේක සද්ද නිකන් මං අයියා හංගන් ඉන්නවා වගේ. දැන් ඵලයන් ගුණවර. මේ ගන්න මේකි. හෙලෝ. අද ක්ලාස් යන්නේ නැද්ද බං? යකෝ මට කියන්න දීපන්කෝ. හරි හරි කියපන්කෝ. ඊයේ අය නුවර ගියා. ඉතින් අයියට කවුද ඇටැක් කරලා බං? ඒ වෙලේ ඉඳන් අයිය නැහැ. අඩේ ඉතින් අර අයියගේ මේ අපතේ ටික ගේම් ගියේ නැද්ද? ගියා බං උන්ටත් හොඳටම නෙනලලු. අඩේ අයියේ ගාඩ් එකේ ඉන්නේ මොක්කුද බං? ඒකනේ බං. මේ ඕ විතරක් ක්ලාස් ඵලයන් මට එන්න හිතක් නැහැ. උඹ අද ඇත්තටම එන්නේ නැද්ද? නෑ ඉතින්. අඩේ මටත් බෑ වගේ බං. එහෙනම් අපේ ගෙදර වරේ. අඩේ මේ දැම්ම එනවා මම. වරෙන් එහෙනම්. නංගි මං අයියා හොයන්න නුවර යනවා. හරි කො මොකේද යන්නේ? කෝච්චියේ. හරි ඵලයන් ඉතින්. සිරි අරන් යන්න බෑග් එක අමතක වුණානේ. අර පොඩි එකාගේ බෑග් එකවත් ගන්නවා. ඒ පොඩි එකා මට බෑග් එකක් දෙන්න බැරිද ගමනක් යන්න? මොකද්ද මගේ? අනේ මම පොත් තියනවා. ගනින්. මේ කිතරෝඩු තැල්ලලා. කොයි ගිහින්ද මම? මාෂියෝ. ඕ වරේ ගිය තුලට.
හරි හරි උඹ කොහෙද ඉන්නේ? ඉක්මනට වරෙන්. මං කාමරේ ඔබ ඉඳගනින්කෝ. බ්‍රස් පේන්නේ නැද්ද අපෝ? ඇයි මුඹට මොකද වෙන්න ඕනේ? මොකද වෙන්නේ? පොකේ වරද්ද තියාගෙන මෙතන. අඳු දාගන්න එපා මෙතන. හායි. කාමරේට වෙලා මොකද කරේ? මේ වොෂ්රූම් එකේ හිටියේ බා. හාකෝ. නිකන් මොකෝම කින්ඩි දාන්නේ. මම නෑ මමනේ. දැනගනි මම ජගාගෙන අංගි. හරිය? දෙන්නේ උඹේ කන පැලෙන්න. අනේ පළ. මේ ඒක නෙමෙයි. අර ගෙදරින් නම් ගියපු හිකනලා කවුද? ඒ මොන හිතනවාද? යකෝ දැන් අර ගෙදරින් නම් ගියපු එකා ගැන මම මේ අහුවේ. එහෙම කියපන්. මොකෝ සීන් එක? ඌ නිකන් මගේ දිහා සෙවල බැලමක් දැම්මේ. එහෙම තමා. ඉතින් කවුද කියන්නකෝ? ඔය අපැලගේ අපත ගෝලෙක්. අඩේ. ඇයි ඇත්තනේ කියන්නේ. ඉතින් ඌ යකෝ මට සද්ද දාන්න. මම ඌ ගැන බලා ගන්නම්. මගලගොඩ දුම්රිය ස්ථානයයි දෙවන වේදිකාවට පැමිණි මන්දගාමී දුම්රිය තවත් සුළු මොහොතකින් මහනුවර බලා පිටත් වේ. එම දුම්රිය මහනුවර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත.
නෑ නෑ මේ කල්පනා කරේ ඉතින් මුලක් ගා යනකොට පල අනික උඹ දැක්කද? ඌ මගේ ඇඟේ හැප්පුණේ හිතලා. ඒක නම් මාත් දැක්ක බං. ඒකනේ කියන්නේ. උඹ අල්ලගත්තේ නැත්නම් උකට දෙනවා මම. ඒක දැනගන්න මම අල්ලගත්තේ. ඉතින් ආපංකෝ. කියපන්. බෑ ඔබ දරා ගන්න බෑ. හරි කියපන්කෝ. එහෙනම් මේ ටික දරා ගන්නකෝ. හරිද? මචං මේ අම්මා නැතුණාට පස්සේ උඹ බලාගත්තේ මේ තාත්තනේ. හරිද? මචං උඹ ඔය දාගන්න ගු ප්‍රශ්න තියෙන්නේ. ඒ දෙයකින් උඹට මොනවා හරි වුණා කියමු. හරිද? ඒකෙන් මචං ඉඳවන්නේ මේ තාත්තා කියන එක බම් කරන්න එපා. හරිද? උඹ කියන එක ඇත්ත බං. ඒ තුන් මට ගහලා මරලා දාන්න එක මට බලන් ඉන්න කියලාද උඹ කියන්නේ? තව කියලා ගන්න නෑ බං. කියන්නේ බාරෙද්ද? බඩෝ කියලා ගන්න. අඩේ එච්චර වෙලා ගියාද? අඩේ ඕ බං. කොහෙද අඩේ මේ ගියේ? මාෂියෝ මම ඉඳපන් මං එනවා. හරි ඉක්මනට වරෙන් මට පරක්කු වෙනවා. මම විනාඩියක් ඉඳපන් මං එනවා. මෙන්න. අපිට සිල්මට උත්තර ඉතින් උඹ ඉන්නේ වෙන සියාවලනේ. අනේ පළ මං යනවා බං. හරි පරිස්සමෙන් පළ. හලෝ නංගි. ඕ කියපන් අයියා හම්බුණාද? නෑ නංගි මං අද රෑ ඉඳලා කොහොම හරි හොයන් එනවා. හරි මං තනියෙන් නැන්දට එන්න කියන්නම්. නංගි. හෙලෝ රජිත. හලෝ. ඔය ඇටැක් එකෙන් පස්සේ කවුද අතුරු දාගෙන තියෙන්නේ? අපේ අයියයි තරියයි. එතකොට අනිත් තුන් දෙන්න අන්න උන් දෙන්න නුවර ඉස්පිරිතාලේ උන් දෙන්නට හොඳටම ගහලා. මොකා? මට වෙච්ච දේ හරියට කියපන්. මං හෙට වෙලා තියෙන දේ ගෙදර ඇවිල්ලා කියන්නම්. හරි කොහම හරි අයියව හොයන් වරේ. හරි නංගි. මම තරහ ගිය පිලේ සඳුවට බැන්නට
ඌ කියපු එක සම්පූර්ණ නැත්ත. පව් අප්පා. මගේ හැම ප්‍රශ්නයකදීම මගේ සහෝදරයා වගේ ළඟින් හිටියා. ෂි. උන්ට කෝල් එකක් අතරම් බලන්න ඕනේ. මේ කපෝන්න උස්සන්නෑනේ මාත් එක්ක තරහා වෙලාද දන්නේ කමක් නෑ හෙට උදේම කෝල් එකක් ගන්න ඕට අනේ මගේ අම්මයි තාත්තයි නැති වුණා වගේ මගේ අයියත් නැති වේද දෙයියනේ. අනේ දෙවියනේ මගේ අයියට නම් කරදරයක් වෙන්න එපා. නංගී කවුද අප්පා මේ පාන්දර? මම රජිත. ඕ ඉන්න එනවා. ඉන්න එනවා. කොහෙන් අයියා කීපන්කෝ? අයියෝ හොයාගන්න බැරි වුණා. ඒ වෙලාවේ එතන හිටකුණටත් හොයාගන්න බැරි වුණා. මොකද අයියත් එක්ක යවුවා? තරියයිත සෙමි ඩබලයි. අයියෝ මට ඒක කරන්න කොහොම හරි අයියෝ හොයන් වරේ. උඹ නම් කියයි මම නේ. මොකදම කිව්වේ? කොහොම හරි කමන්න පැය 24 තුන මගේ අයියෝ හොයන් වරේ. හරිද? දැන් කොහෙන්ද අපි පැය 48ක් ඇතුළත අයියෝ හොයන්නේ? අර පොලිසියේ සර්ට කතා කරා නම් හරිනේ. ඩයල් එක අපිට උදව්වක් කරයි. ඒත් මේ උදේ පාන්දර කතා කරන්න බෑනේ. ටිකක් උදේ වෙලා කතා කරන්න ඕනේ. Hello. Good morning, mate. මානේ මාත් එක උඹට යන්න පුළුවන්ද? කෑල්ල බලන්නද? හැබැයි මේ දැන් යන්න ඕනේ. හරි යම කොහෙන්ද සෙට් වෙන්නේ? එහෙනම් ඔබ තොගිලා ගේ ගාමින් වරේ. හරිනේ? අර විනාඩි 20ක් 30ක් යම එන්න. හරි මචං.
අර මහත්තයට කෝල් එකක් ගත්තනම් හරිනේ. හලෝ සර්, මං ජගාගේ ගෝලයා රජිත. රජිත කියන්න. සර් අපේ අයියා. ඕ රජිත කියන්න. ඇත්තටම වෙච්ච දේවල් කියන්න යන්න හොඳ නෑ. බොරුවක් ගහන්න ඕනේ. සර් අපේ අයියා පෙරේද නුවර ගියා ගියාමයි සර් තොරතුරක් තාම නැහැ සර්. හොයලා බැලුවේ නැද්ද? අනික ජගාගේ ගෝලියෝ ගියේ නැද්ද රජිත? සර් ගෝලියෝ ටිකත් එක්ක තමයි සර් අතුරුදහන්. ඒකත් එහෙමද? එහෙනම් රජිත අපි මෙහෙම කරමු. මම නුවර පොලිසියට දැනුම් දෙන්න මේ සම්බන්ධව. ඔයා ඇවිල්ලා පොලිසියට ඇවිල්ලා එන්ට්‍රි එකක් දාන්න මේ සම්බන්ධව. හරිද? හරි සර් thank you. මං එහෙනම් මේ පොලිසියට එන්නම් සර්. හරි රජිත. මේක තාම නැහැ නේ. මේක කෝල්ලක් තරම් දැනුම් ළඟපා තියෙනවා කියන්නේ. හලෝ. කොහෙද ඉන්නේ? නගම? වරෙන්. හරි. Bắt tàu vật tiền chứ. Bang ini malah hamil lagi ya. Ramna, apa barak pilih kan? Jadi, saya bahagia sih, banyak mau barak. Sorry. Barak ya?
මම මේ කතා කරන්නේ HST ප්‍රොඩක්ෂන් එකේ අධ්‍යක්ෂතුමා මේ ලවන්ට. හලෝ ලවන් මේ ඔයා අපේ ඔඩිෂන් එකට ආව නේද? ඔව් සර්. බෝඩ් එක ළඟ තමයි. හලෝ ලවන් මේ ඔයා අපේ ඔඩිෂන් එකේ සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාට හෙට උදේ 10ට විතර ඇවිල්ලා මාව හම්බෙන්න පුළුවන්ද? පුළුවන් සර් මට. හරි ලවන් එහෙනම් මම ඔයාට ලොකේෂන් එක ෂෙයා කරනවා. මේ එහෙනම් ඔයා හෙට උදේ ඇවිල්ලා මාව හම්බෙන්න. හරි සර් මං ඉන්නම්. හරි thank you සර්. bye. හරි ලවන් එහෙනම් වෙල්කම් මේ bye. පොඩ්ඩක් යපා මූණේ තියලා මගේ වලි ඉල්ලුවේ. දෙන්න ඕකට අදවම. අඩෝ උඹට මම මතක නැද්ද? හලෝ මේ එකෙක් ඉන්නවා ඌ අපායට යවලා දෙන්න පුළුවන්ද? ඕක ඊසි මට ෆොටෝ එකක් දාන්නකෝ සර්. ෆොටෝ එක? ෆොටෝ එකක් නැද්ද? හරි මං දැන් දාන්න. ඕකේ බසා ඕකේ. එන උඹේ පේමන්ට් එක අවශ්‍යදි බැංක් එකට වැටෙයි. ඕකේ
game over. අපර සිරිම කුද රජියට පරිස්සමෙන් ගේස් කරගෙන. මේලේ ඉස්සෙල්ලා වැටුණා. ඕක නම් ඉස්සර වෙලා නෙමෙයි කාගෙන් හරි ගුටි කාලා වගේ. අමාරක සමුවට කිව්වේ නෑ නේද? ඒ කලබල ඇස්සේ ඕව මතක එන්නේ කොහොමද? ගන්න ඕනේ කෝල් ලැස්. ඕ පුදා ඒක මට එන්න ප්‍රශ්නයක් නෑ එන්න පුළුවන්. ඔව්. එලා සුට්ටක් ඉන්න. මේ නවන් කෝල් එකක් ගන්න මම කෝල් එක අරන් ආවට ගන්නද කෝල් එක? හරි. හලෝ. මොකද කරේ අවුලක්? නෑ. උඹට යන්න බැරි වුණානේ. සවල් කලබලත් එක්ක. උඹට මතකද මං අර ඔඩිෂන් එකකට ගියා? ඔව් මතකයි. ඒකෙන් මම සිලෙක්ට් වෙලා බා. අර සිරාවට ඉතින් උඹ මොකද කිව්වේ? ඕ. ඒත් ඇවිල්ලා යාලා හම්බෙන්නේ කිව්වා. අඩෝ බලයන් බා. නෑ. අනිවාර්යෙන් මං එනවා. කොහෙද ලොකේෂන් තියෙන්නේ? ලොකේෂන් නම් බං මේ දෙහිවල පැත්තේ. මට ලොකේෂන් එක දැම්මා. හරි එහෙනම්. අපි ආයෙත් විතර යමු. හරි මං එන හයිඩ් විතර බාර පැත්තට එන්න. හරි බං මං එන්න අනිවාර්යෙන්. මේ මචන් මට පොඩි වැඩක් තියෙනවා දැන් හරිද? මම උඹට කෝල් එකක් දාන්නද? හරි බං හරි. good night bye. හරි. හරි බං හරි. good night. හරි good night. හලෝ රජිත මම OIC පනාන්දු කතා කරන්නේ. ඔව් කියන්න. රජිත අපිට අයියා ගැන නම් තොරතුරක් හම්බුණා. අනේ සර් අයියා කොහෙද ඉන්නේ? මම කියන්නම් හැබැයි කලබල වෙන්න එපා රජිත. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං කලබල වෙන්නේ නැහැ සර් කියන්න. මෙහෙමයි රජිත ජගත්ගේ බොඩි එක නුවර ටවුන් එකේ තිබිලා හම්බෙලා තියෙනවා. නුවර පොලිසියෙන් තමයි හොයාගෙන තියෙන්නේ. අනේ අයියට මොකක්ද වෙලා තියෙන්නේ සර්? ජගත් මරලා දාලා රජිත. ඒ අපේ අයියමද සර්? ඔව් රජිත 100% ෂුවර්. අපි ජගත්ගේ ෆොටෝ එකක් යවලා තිබ්බේ නුවර